ඔයාලා මේ අදත් එක දුලා ඉන්නේ පිළිනට්ටේ වයි YouTube channel එකත් එක්ක. ඉතින් ඔයාලා thumbnail එක දකින්නද අද වීඩියෝ එක කතා කරන්න යන්නේ මොකක්ද කියලා. ඉතින් කතා කරන්න යන්නේ ලෝක තියෙන ඕනම TV channel එකක් ඔයාගේ web browser එක පාවිච්චි කරලා කොහොමද නොමිලේම බලන්න කියලා. ඉතින් channel subscribe කරගන්න, ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එක press කරලා තියාගත්තොත් ඔයාලට පුළුවන් වීඩියෝ එකක් දාපු ගමන් notification එක මාර්ගයෙන් දැනගන්න. අපි යමු අද වීඩියෝ එකට. ඕකේ දැන් වැදෙන අපේ ස්ක්‍රීන් එකට ඇවිල්ලා ඔයාලා කරන්න ඕන ඔයාලගේ තියෙන ඉන්ටර්නෙට් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. ඒක Google වෙන්න පුළුවන්, එහෙම නැත්නම් Chrome වෙන්න පුළුවන්. කැමති එකක් ඕපන් කරගන්න. මේ විදිහට මම ඕපන් කරගෙන මම යනවා මගේ සර්ච් බාර් එකේ සර්ච් කරනවා TV Garden කියලා මේ වෙබ්සයිට් එක. ඉතින් මම මේක link එක ඔයාලා description දාන්නේ නැහැ. ඔයාලට පුළුවන් මේක සරල වචනයක්. ඉතින් ඔයාලට පුළුවන් සර්ච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මේ ඉන්ටර්ෆේස් එක ඔයාලට ඊමේල් දීලා account හදන්න ඒ වගේ කිසිම දෙයක් කරන්න නැහැ. ඔයාලට තියෙන්නේ මෙන්න මේ ලෝක ගෝලයක් මම මෙතන කරකවනවා පේනවද නේද? හරි. මෙන්න මේ ඩොට් එකක් තියෙනවා ඔයාලට බලන්න පුළුවන් මැද. අනේ ඩොට් එක ඔයාලට බලන්න ඕන channel එක ඔයාලට බලන්න ඕන රට උඩට ගිහිල්ලා නවත්තන්න. නවත්තලා ඉවරලා ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් මේකේ තියෙන ඕනම channel එකක් බලන්න. හරිද? මෙන්න මේ විදිහට තියෙනවා. ඉතින් මේ හැම channel එකක්ම ඔයාලට free බලන්න පුළුවන්. ඉතින් data කැපෙනවා. ඒත් මුදල් ගෙවීමක් කරන්න අවශ්‍ය නැහැ. නොමිලේම ඔයාලට කැමති channel එකක් ඉතින් මෙතනද permission දීලා තියෙන කැමති channel එකක් ඔයාලට බලන්න පුළුවන්. කිසිම මුදල් ගාස්තුවක් මේගොල්ලෝ අය කරන්නේ නැහැ. ඉතින් ඔක තමයි මේ වෙබ්සයිට් එකේ තියෙන විශේෂත්වය. ඉතින් මේක මෙතන තියෙනවා අපිට ශ්‍රී ලංකාවේ channels තියෙනවා. සිරස්ස TV, හිරු TV වගේ channels තියෙනවා. මේ channels පවා ඔයාලට පුළුවන් මෙන්න මේකෙන් බලන්න. ඉතින් සොරි මම ඇත්තටම ගොඩක් පොඩි ප්‍රශ්නයක් කියලා ලෙඩ වෙලා ඉන්නේ. ඒක ලෙඩ වෙලා තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඒකයි මේ පොඩ්ඩක් කටහඬ වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් මේකේ ඔන්න ඔය දේවල් ටික තමයි කරන් තියෙන්නේ. ඉතින් සරල දෙයක් ඔයාලට කැමති channel එකක් මෙතනින් බලන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලොත් ගිහලා try කරලා බලන්න. හරිද? කැමති නම් ඔයාලා try කරලා බලන්න මොන වගේ channels ද තියෙන්නේ. එතකොට ඔයාලා ලංකාවේ ක්‍රිකට් මැච් එකක් ඔය බලන්න ඕන නම් ක්‍රිකට් මැච් එක පෙන්වන channel එක ඔයාලට select කරලා ඉවරලා බලන්න පුළුවන්. මතක තියාගන්න සාමාන්‍යයෙන් 10 ක්‍රිකට් ඒ වගේ channels පෙන්වන්නේ නැහැ. මොකද ඒවා මම දන්න හැටියට ශ්‍රී ලංකාවේ නෙමෙයි. ඒක නිසා ඒක පෙන්වන්නේ නැහැ. හරිද? අනිත් channels ඉතින් බලන්න පුළුවන්. ශ්‍රී ලංකාවෙත් හැම channel එකක්ම මේක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ ගිහලා try කරන්න. හොඳ website කියලා කියන්න පුළුවන්. එහෙනම් අපි තවත් තොරතුරු දෙකකින් set වෙමු. Goodbye all. අනිපල් එන්න. Goodbye.